අපි රණවිරු දිනය වෙනුවෙන් මම මේ අවස්ථාවේදී වර්තමාන ජනාධිපතිවරයාට අපගේ ස්තුතිය පළ කරන්න ඕන, කනගාටුවත් පළ කරන්න ඕන. හේතුව තමුන්නාලා දන්නවා මේ රටේ දශක 3ක යුද්ධයක් අවසන් කරලා අපේ රටේ රණවිරුවන් රට මුදවා ගත්තා. ඒ වගේම තමයි වර්තමාන ජනාධිපතිතුමා හිටපු යුද හමුදාපතිවරු, හිටපු පොලිස් පෙතිවරු ආදිය ආරාධනා කොට ඒ අය ස්ථානට ගෙන්වාගෙන මේ අය සම්බන්ධවත් මේ කටයුතු කිරීම සම්බන්ධ අපගේ ස්තුතිය. මොකද සමහර වෛරයෙන් කටයුතු කරද්දී වර්තමාන ජනාධිපතිතුමා ඊටා අගය කොට සැලකීමෙන් රණවිරුවන් සිහිපත් කිරීමේදී අර යුද්ධයේ වෙනුවෙන් සටන් කර හිටපු ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු පොලිස් පෙතිවරු අමතක නොකර ඒ අය ගෙන්වලා ඒ අය සමගින් මේක සැමරුවා. ඔබතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම තමයි ඔබතුමාට එකක් අමතක වුණා. මේ යුද්ධය දිනා ගැනීම සඳහා අති දැවැන්ත කැපවීමකින්, ඒ වගේම නියෝගයක් ලබා දීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඒ වගේම හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මේ ගෙන්වාගෙන මෙම සැමරුම කරා නම් ඊටමත් හොඳයි. මොකද දේශපාලන මට්ටමේ වෛරය නැතුව මේ දේශපාලනය කියන්නේ වෛරක්කාරෝ නෑ, හැම කෙනාම හිතවත්. ඒ නිසා ඔබතුමා ඒ සමගින් සාමයෙන් ඒ අයටත් ආරාධනා කරලා මේ දේ කරා නම් ඔබතුමාගේ ගෞරවය ඉතාමත් වටිනා කිනවා. ජනතාවත් ඔබතුමාට ප්‍රියමනාප වෙනවා. ඒ වගේම තමයි ජනාධිපතිතුමනි 18 වෙනිදා තිබුණු මේ සැමරුම කොහොමද 19 වෙනිදාට ආවේ? දමිළ ඩයස්පෝරාවට ඕන විදිහට 18 වෙනිදා සැමරුම් කටයුතු ඒගොල්ලන් කරා, අපේ අය 19 කරා. දැන් දමිළ ඩයස්පෝරා හැම වෙලාවෙම බලන්නේ මිනට ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා නොමගයවලා ඩයස්පෝරාවට ඕන විදිහට වැඩ කටයුතු කරන්න එපා. වර්තමාන රජයේ මම හැම වෙලාවෙම ඉල්ලා සිටින්නේ වර්තමාන රජයේ කවදාකවත් මේ දමිළ ඩයස්පෝරාවටත් පිටරට කියන එවුන්ගේ ඒ අය කියන දේ කරවත් ඇහුන් කන් නොදී මේ අපේ රට පාලනය කරන්න. ඒ වගේම තමයි මේ හැම වසරින් වසර මේ රණවිරුවන්ගේ සැබරුම් කටයුතු කරනවා. මේ රණවිරුවන්ගේ දෙමාපියෝ ආදී පවුලේ කට්ටිය ගෙන්වීම සඳහා අති දැවැන්ත මුදලක් යනවා. නමුත් ඒ අයට පරිවහන පහසුකම් ලබා දෙනවාද? ආහාර ප්‍රාණ ලබා දෙනවාද? නමුත් දුක ඇති කර ශෝකය ඇති කරමින් ඒ අයගේ ජීවිතයට තවත් දෙන්නේ ශෝකයක් මිසක් සතුටක් නෙමෙයි. ඒ නිසා රණවිරු දිනය සැමරුම් කරන්න ඒ දෙමාපියන්ට ආරාධනා කරනකොට ඒ අයට යම් ප්‍රවාහන පහසුකම් සියල්ල ලබා දෙන්න. ආබාධිත රණවිරුවන් අප්‍රමාණ වෙන්නවා. ආබාධිත රණවිරුවන්ගේ පහසුකම් සලසන්න ත්‍රිවිධ හමුදා පොලිසිය අන්ත අසරණ තත්ත්වයකට ඉන්නවා ඒ අයගේ පහසුකම් සලසන්න. මේ මොකද මේ වෙන විට වත්මන් රජය ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටවත් කිසිම සහනයක් සලසන්නේ නැහැ කියන එක ජනතාව කියනවා. ඒ වගේම තමයි මතක තියාගන්න වර්තමාන රජය කරපු එකම දේ තමයි රණවිරු දිනය 19 වෙනිදාට ගත් එක. මේ සම්බන්ධව ජනතාව නොයෙකුත් ආකාරයට කසුකුසු ගෑමින් කතා කරනවා. මොකද මේ වත්මන් පාලන තන්ත්‍රය ඩයස්පෝරාවට බයේද 18 වෙනිදා මේක නොකරේ. අපි දැක්ක විමල් වීරවංශ ගිහිල්ලා කොහෙද මන් දන්නේ පෙරලි වැටලා ඒතුමාලා ජයග්‍රහණය සැවරන්න ගියා 18 වෙනිදා. හරි 18 වෙනිදා තමයි කරන්න ඕන. නමුත් අන්තිමට 19 ආවා. 1/9 කීයද? එකතු කරන්නකො බලන්න. ඒ වගේම තමයි මතක තියාගන්න මේ රට කාටවත් අපි දෙන්න කැමති නෑ. අපේ රට අපිට අවශ්‍යයි ඩයස්පෝරාවට ඕන විදිහට වැඩ කටයුතු කරන්න එපා.